ඔබ දන්නවද ග්‍රීන් ටී කියන්නේ ලෝකයේ තියෙන සෞඛ්‍ය සම්පන්නම පානයක් කියලා. හැබැයි ඔබ ඒක බොන විදිය වැරදුනොත් ඒකෙන් ලැබෙන ගුණය නැති වෙන්නත් පුළුවන්. අද අපි බලමු ග්‍රීන් ටී වල නියම වාසි මොනවද සහ ඒක හරිම විදියට පිළියෙල කරගන්නේ කොහොමද කියලා. ග්‍රීන් ටී දිනපතා ඔබේ ශරීරයට එකතු කර ගැනීම මගින් පිළිකා අවදානම අඩු කරන අතර සෛල ආරක්ෂා කරයි. පරිවර්තීය ක්‍රියාවලිය වේගවත් කර මේදේ දහනය කිරීමට උදව් වේ. කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර හදවත නිරෝගී කරයි. මේ මගින් මානසික ආතතිය අඩු කර අවධානය වැඩි කරයි. කුරුලෑ පාලනය කර සම පැහැපත් කිරීමට උදව් වේ. තවද ග්‍රීන් ටී මගින් මුඛයේ සිටින බැක්ටීරියා විනාශ කර දත් දිරා යාම වැළැක්වීමට සහ මුඛයේ දුර්ගන්ධය නැති කිරීමට උපකාරී වේ. ආහාර ගත් විගස ග්‍රීන් ටී පානය කිරීමෙන් ආහාරවල ඇති යකඩ ශරීරයට උරා ගැනීම අඩාල විය හැක. එම නිසා ආහාර වේලකට අවම වශයෙන් පැයකට පෙර හෝ පසුව ග්‍රීන් ටී පානය කිරීම ඉතාම සුදුසුයි. හිස් බඩ ග්‍රීන් ටී පානය කිරීමෙන් ආමාශයේ ආම්ලිකතාවය වැඩි වී බඩේ දැවිල්ල හෝ ඔක්කාරය ඇති විය හැක. අපි දැන් බලමු නිවැරදිව ග්‍රීන් ටී එකක් සාදා ගන්නා ආකාරය. වැරදි ලෙස සෑදීමෙන් තේක තිත්ත වෙන්න පුළුවන්. වතුර නටන තෙක් රත් නොකර සෙල්සියස් අංශක 80ක පමණ උෂ්ණත්වයක තබා ගන්න. වතුර නටන්න පටන් ගන්නා විට ලිප නිවන්න. ග්‍රීන් ටී බෑග් එක හෝ කොළ කෝප්පයකට දමා උණු වතුර දාගෙන විනාඩි 2-3ක් තම්බා ගැනීම ප්‍රමාණවත්. අවශ්‍ය නම් පෙරා ගන්න. ග්‍රීන් ටී වල අමතර රස සඳහා සීනි වෙනුවට මී පැණි හෝ දෙහි ස්වල්පයක් එකතු කරගන්න. කිරි එකතු කරන්න එපා. එහි ගුණය අඩු වෙනවා. ග්‍රීන් ටී දිනකට කෝප්ප 3-4කට වඩා පානය කළහොත් නිින්ද නොයාම, නොසන්සුන් බව සහ හිස රදේ ඇතිවිය හැක. ග්‍රීන් ටී ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා මං හිතනවා. ඉස්සරහටත් මම මේ වගේම තවත් වැදගත් වීඩියෝ ගෙන බලාපොරොත්තු වෙනවා. හැමෝටම ස්තුතියි. අපි නැවතත් හමු වෙමු. ඔයාටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, යූමි ක්ලික්ස් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.